මේ දවස්වල පුංචි තිරේ විකාශය වෙන ටෙලිනාට්‍ය අතරින් කාගෙත් අවධානයක් යොමු වන ටෙලිනාට්‍යයක් තමයි 24 Love Story කියලා කියන්නේ. ඒ නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයක් තමයි අනන්ත කියලා කියන්නේ. ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ නව පරපුරේ අති දක්ෂ නිලියක් වෙන සචිනී අකුපිටිය. ඉතින් මේ දවස්වල ඇය මා කියන ටෙලිනාට්‍යයත් දකින්න පුළුවන්. ඒ නිසාම ප්‍රේක්ෂක ආදරය නම් මේ දවස්වල ඇයට ඉතාමත් ඉහළින් ලැබෙනවා. ඉතින් 24 Love Story ටෙලිනාට්‍ය පිළිබඳව ඇය අපිත් එක්ක කතා බහ කළා. ඒ ටෙලිනාට්‍ය ඇත්තටම ආදරණීය කතාවක් කිව්වොත් හරි. ජීවිතයේ දුක, සතුට, දරා ගැනීම කියන හැම දේම ඒ තුල තියෙනවා. තිර පිටපත ලියන්නේ 24 Love Story අධ්‍යක්ෂණය කරන තරුෂි පෙරේරාමයි. කොහොම හරි දැනට ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං හිතනවා අනන්තා චරිතය මේ රංගන ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙයි කියලා. ඒ වගේම තමයි මාස්ටර් සර් කියන ටෙලිනාට්‍යෙත් මං ගැන සෑහෙන කතා බහකට ලක් වුණා. ඇත්තට මේ ටෙලිනාට්‍යයේ එක්තරා අවස්ථාවක පන්තියේ සර් වැළඳ ගන්න සිදුවීමක් තියෙනවා. ඉතින් එතනදී උනේ මෙන්න මෙහෙම දෙයක්. අසිනි දෙවෙනි පාර උසස් පෙළට ප්‍රබුද්ධ සර්ගේ සිංහල පන්තියට එනවා. ඒත් ඒ වෙද්දිත් ඇයි ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒ ඇයගේ ප්‍රේම සම්බන්ධය මිදවැටීම නිසා. ඒ මානසික පීඩනය එක්ක ඇය චිට් එකක් ලියලා පන්තිය ඉදිරියට යවනවා. අසිනි ඒ ලියන්නේ ඇය ආයෙත් පන්තිය එන්නේ නෑ, ඇය සියදිවි නසා ගන්නවා කියලා. ඒ චිට් එක කියවපු ප්‍රබුද්ධ සර් කරන්නේ ජීවිතයේ වටිනාකම ගැන පැහැදිලි කරලා කතාවක් කියන එක. එතනදී අසිනි සර්ගේ ඒ කතාවට සංවේදී වෙලා අඬාගෙන ඇවිත් ළමයි ඉස්සරහා ප්‍රබුද්ධ සර්ව වැළඳ ගන්නවා. අන්නේ කොටස මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍යවල පවා සෑහෙන ප්‍රසිද්ධ වුණා. අදටත් මන් දැක්කම සමහරු මගෙන් අහනවා ඔයා නේද සර් බදාගත්ත ගෑනු ළමයා කියලා. සමාජයට වැරදි ආදර්ශයක් දුන්නා කියලා මට ඒ දවස්වල සමහරු බැන්නා. ඒත් එතනදී ඒ බැනපු පුද්ගලයෝ ඒ සිදුවීම චුට්ටක් වැරදියට තේරුම් ගත්ත කියලායි මට හිතුනේ. ඒ වෙලාවේ අසිනි හිටපු මානසිකත්වයේ එක්කයි ඇය එහෙම දෙයක් කළේ. නැතුව ඒක අසංවර වැළඳ ගැනීමක් කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ කොටස විකාශය වුණාට පස්සේ ඒ වැළඳ ගන්න කොටස විතරක් සමාජ මාධ්‍යවල පළ වුණා. ඒ කොටස විතරක්ම බලපු අය ඒක තේරුම් ගත්ත වැරදියට. අන්න ඒකයි මෙතන සිද්ධ වුණේ. කතාව බලපු අය නම් දන්නවා අසිනී සර්ගේ කතාව අහලා ජීවිතේ කොයිතරම් ශක්තිමත් කරගත්තද කියලා. අසිනි අන්තිමේදී උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් වුණු ලංකාවෙන්ම පළවෙනියා වෙලයි ටෙලිනාට්‍යය නතර වෙන්නේ. ඇත්තටම අසිනිගේ චරිතය මගේ රංගන ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා. ඒකේ ප්‍රබුද්ධ සර්ව වැළඳ ගන්න කොටස සෑහෙන ප්‍රසිද්ධ වුණු නිසා ඒකත් මගේ රංගන ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ හරහා එක සැරේම මාව ලොකු පිරිසක් දැනගත්තා. මේ වෙලාවේ මාස්ටර් සර් අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන සර් ඇතුළු ටෙලිනාට්‍ය කණ්ඩායමත් මං ආදරයෙන් මතක් කරනවා. මම මුලින්ම කළේ වෙළඳ දැන්වීම. කාලයක් ගියාට පස්සේ තමයි මම රංගනයට ආවේ. මගේ මුල්ම ටෙලිනාට්‍ය උනේ සිරස නාලිකාවේ විකාශය වුණ හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍ය. උදාන කියලා චරිතයක් තමයි මම කළේ. ඊට පස්සේ ලොක්කිගේ කතාව, අලුපාට දේදුණු වගේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයෝ අතරට එන්න මට හැකි වුණා. මම පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ නිලියක් වෙන්න නන් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් පාසල් කාලේ ටිකක් වැඩිපුර කලාවට නැඹුරු වීමත් එක්කයි මම නිලියක් වෙන්න ඕන කියලා හිතුවේ. ඒ කොහොම හරි පුංචි කාලයකදී මම මගේ ලොකුම හීනය හැබෑ කරගත්තා කියලා මම හිතනවා. මම පාසල් යන කාලේ නර්තනය, සංගීතය සහ ඩ්‍රාමා කළා. ඒ දේවල් වලින් මං පාසල් මට්ටමින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. නිලියක් විදිහට මේ ඉන්න තැනට එන්න මට ඒ දේවලුත් සුබවාදී බලපෑමක් කළා කියලා මම හිතනවා. මං හිතන්නේ මිනිස්සු විදිහට අපි හැමෝටම ජීවත් වෙන්න ආදරය කියන දේ අනිවාර්යෙන්ම ඕනේ. ඒ ආදරේ විවිධ අයගෙන් අපිට ලැබෙන්න පුළුවන්. මම කියන්නේ පවුලෙන්, යාළුවන්ගෙන්, නිලියක් විදිහට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය වගේ දේවල්. ඒ ආදරේ මටත් මේ වෙනකොට ලැබෙනවා. ඒත් එක්ක මම අද ගොඩාක් සතුටින් ඉන්නවා. මෙන්න මෙහිම තමයි සචිනී අකුපිටිය අපිත් එක්ක කිව්වේ.